අද අපි බලමු මම රුපියල් 12500ට ගත්ත මගේ අලුත්ම ගිම්බල් එක ගැන. මේ ගිම්බල් එක මාර්ම ෆීචස් ගොඩක් තියෙනවා මේකේ සූම් වීල් ඇත් තියෙනවා ඒ වගේ ගොඩක් ෆීචස් ගොඩක් තියෙන අනිත් ගිම්බල් වලට සාපේක්ෂව මම හිතනවා මේ ගිම්බල් එක ලංකාවේ ගණන් අඩුවටම ගන්න තියෙන ෆීචස් ගොඩක්ම තියෙන ගිම්බල් එක මේක තමයි කියලා. ඉතින් මෙහෙම බලමු පැකේජින් එක. මේ තියෙන පැකේජින් එක දැන් සාමාන්‍යයෙන් සතියක් විතර එනවා මට ඇවිල්ලා මට මේක අන්බොක්ස් කරන්න බැරි වුණා. මේක ඒ වුණාට අන්බොක්ස් කරලා තියෙන්නේ මොකද මම ගත්තේ මේක ගාල්ල ෂොප් එකකින්. මගේ අයියා ගිහින් තමයි මට මේක එව්වේ. එයා මේක ගන්න කලින් එයා අන්බොක්ස් කරලා බලලා තමයි මට මේක එවලා තියෙන්නේ. ඉතින් තාම මම අන්බොක්ස් කරලා බැලුවේ නෑ. එයා අන්බොක්ස් කරාට ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මොනවද මේක තියෙන්නේ කියලා. මට කිව්වා එයා ඔක්කොම තිබ්බ විදිහටම පැක් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේක මුලින්ම මේ හොඳ පාසල් කරලා ඉවලා තියෙන හොඳට අපි මේක පාසලේ ඕපන් කරගමු. ඉතින් මට ඔයාලට කියන්න බැරුණා මේකේ බ්‍රෑන්ඩ් එකේ නම තමයි Fun Snap. හරිද? ඉතින් ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න Fun Snap කියලා. මේක මමත් සර්ච් කරලා බැලුවා. ඉතින් සාමාන්‍යයෙන් මම දැක්ක වෙබ්සයිට් වල මේක තියෙනවා සාමාන්‍ය රුපියල් 20000ට වගේ තිබ්බා 20000 රේන්ජ් එකේ. ඉතින් මම ගත්ත ෂොප් එකේ 12500ට දුන්නා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ගිම්බල් එක. මේක මේ පැත්තටත් තවම තියෙනවා. මෙතනින් දාලා තියෙනවා ඒකේ තියෙන ෆීචර්ස් ටික. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ෆෝන් ගෝ මෝඩ් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ස්පෝට් කැමරා මෝඩ් කියලා එකක් තියෙනවා. ෆෝන් එක දෙපැත්තටම යූස් කරන්න පුළුවන් කියලා තියෙනවා. මෙතන අයිකන් එකක් දාලා. මෝෂන් ස්ලැප් මෝඩ් එක තියෙනවා. බියටි ෂූටින් මූඩ් එක්කුත් තියෙනවා. ඉතින් ගෑල් ළමයින්ට වගේත් මේක ගොඩක් වැදගත් වෙනවා. මෙතන Capture 2S Smooth Your Story කියලා තියෙනවා. Fun Snap තමයි බ්‍රෑන්ඩ් එක. මම ගන්න ප්‍රධානම හේතුව තමයි මෙතන මේ zooming wheel එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට රවුමක් තියෙනවා. ඒකෙන් zoom එක adjust කරන්න පුළුවන්. තව මේක gimbal එකේ features adjust කරන්න පුළුවන්. අපි මේකත් එළියට අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තේ තව පොඩි විස්තර ටිකක් තියෙනවා. ෂා වව් මේක මේ ක්වික් ගයිඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා මේ පොඩි ක්වික් ගයිඩ් සෙට් එකක් තියෙනවා. මේ කොහොම තියෙන්නේ හැබැයි මේ ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉංග්‍රීසි වල නෙවෙයි චීන අකුරු මම හිතන්නේ. මෙතන QR එකක් තියෙනවා. මම හිතන්නේ මේකේ මේ ඇප් එකක් තියෙනවා කිව්වා. ඇප් එකට තමයි QR එක තියෙන්නේ. මේ ටික පැත්තකින් තියමු. ස්ටාර්ට් ගයිඩ් එකකුත් තියෙනවා. ඒක නම් අපිට වැඩක් නැහැ. ඉතින් ඒවා හදාලා නැහැ. ෆිජිෆෝම් වගේ බොක්ස් එක තමයි එන්නේ. ඒක මරු. ආෂා වව්. ඔන්න ගයිස් ඉතින් ගිම්බල් එක මෙහෙම තමයි තියෙන්නේ. ලොකුවටම තියෙනවා zoom wheel එක. මෙතන මේ මං හිතුවේ නෑ මෙච්චර සුපිරිට තියෙයි කියලා. මොකද මම දැක්කා සාමාන්‍යයෙන් ලංකාවේ ගණන් අඩුම ගිම්බල් එක කියලා තියෙනවා. මෙච්චර ෆීචර්ස් නෑ ඒකේ. හරිද? ඉතින් මේ තව බොක්ස් එකක් දීලා තියෙනවා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක charge කරන්න පුළුවන් USB cable එක තියෙනවා. USB to type C. තව මොකක්ද තියෙනවා? පොඩි මැග්නට් එකක් තියෙනවා ටිකක් බර. මොකද මම මේකේ ටියුටෝරියල් එකක් බැලුවා. මේක සාමාන්‍යයෙන් ෆෝන් එක ටිකක් දිග ලොකු ෆෝන් එකක් නම් මේක පොඩ්ඩක් ඇංගල් එක පැත්ත වෙනස් වෙන හින්දා ගිම්බල් එකේ අනිත් පැත්තට හයි කරන්න පොඩි මැග්නට් එකක් තියෙනවා. මේ තමයි ඒක. අන්න හිතන්නේ මගේ එකට ඒක ඕනේ කියලා. මොකද මගේ ෆෝන් එක එච්චර ලොකු නෑ. මම මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන් හින්දා ඒක එච්චර ලොකු නෑ. මේක ලොකු වුණා වෙන්නේ නැති කියලා මම හිතනවා. එතනට ඒක දිනක වටිනවා. මේකේ ප්‍රධානම දේ තමයි මේකේ version දෙකක් තියෙනවා. මේ කියන්නේ මම හිතන්නේ මේ region එකට version එක වෙනස්. මම දැක්කා දැන් ඔය මේක made in China. හරිද? ඉතින් මේකේ China වල version එකක් තියෙනවා. මේ මෙතන මේ එන box එකේ පොඩි stand එකක් එනවා. හරිද? ඉතින් අපි මෙහෙම මේක අරගෙන බලමු. gimbal එක සුපිරියට පැකින් එක තියෙනවා යාලගේ. හරි ඉතින් guys මෙන්න මෙහෙම තමයි gimbal එක තියෙන්නේ. ෂා වව්. මෙතනත් පොඩි action button එකක් තියෙනවා guys. action button තියෙනවා. එතකොට එකයි. මෙතන joystick එක තියෙනවා. ඊට පස්සේ මෙතන recording එක තියෙනවා. ඊට පස්සේ මෙතන power on එක තියෙනවා. මෙතන recording එක තියෙනවා. මෙතන zoom wheel එක තියෙනවා. මෙතන තව ඇක්ෂන් බටන් එකක් තියෙනවා. මං හිතන්නේ මේක හෝල්ඩ් කරන් ඉන්න බටන් එක වෙන්නේ නැති. සුපිරි. මේ ගානට නම් මේ මෙච්චර ෆීචර්ස් තියෙන ගිම්බල් එකක් මාර විදිහටම වටිනවා. ඉතින් මෙන්න මේ තියෙන
අපිට මෙතනින් වාලට පුළුවන් තව ට්‍රයිපෝඩ් එකට හරි ස්ටන්ඩ් එකට හරි මේක සෙට් කරගන්න ට්‍රයිපෝඩ් එකට සෙට් කරලත් පුළුවන් මෙන්න මෙහෙම තියලා අපිට සාමාන්‍යෙන් ඒක වන්දක ෆීචස් ගොඩක් තින ෆේස් ට්‍රකින් ෆීචස් එක හමන් ට්‍රකින් ෆීචස් එක සෙට්ටකම තියෙනවා ඉතින් මේ අපි මේක ඔන් කරගෙන බලමු මේක පොඩි ලොක්ක ඇත්තින එන්න මෙහෙම ලොක්ක එක මෙම කරන්න ඕන දවස්සේ අපි ෆෝර්න දාග මේක මම ටියටෝරිය බැල ෆෝර්නය දාන්නතු ඔන් කරන්න එපා කියල තිබේ කියන්න මුලින්ම ගයිස් අපිට පුුව අපි මේක බැලන්ස් කරගෙන නොන දැම් මෙහෙම දැන් සාමාන්‍ය මෙහෙම තියෙනට වඩා මේක බැලන්ස් කරගෙන ඔන් කරන තමයි වටින්න මොකද නැත්ත මේක මෝටර්සල්ට පොඩි ටැමේජ්ජනවා ම කලින් ගිම්බල් පාවිච්චි කරල දිහින්ද මංවලට කියන්නේ ති මේ මෙතනින් එජස් කරගන්න පුළුව මේක මෙතනි පොඩි එජස්මන්ට ඇත්තිය අන්න දැන් ඔන් කරන්න අපි බලමු ඔන් කරලා චා වව් මම මේක ඇප් එක ඉන්ස්ටෝල් කරගත්ත නෑ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න ඇතු ඔන් කරම බා චා සුපිරි මම හිතුවන මේක බැට්‍රි තිය කියලා මෙහෙම තාස්කන්ය හිත මොකද ම මේක දැන් ගෙනල්ලත් සතියක් විතර වෙනවා තම බැට්‍රි තිය නම හිත මේක මේ ඔප්ෂන් ගොඩක් තියෙනවා අපි ඇප් එකත් ඉන්ස්ටෝල් කරගෙන කොමදිකල් බලම් කැප්චටූ කියලා ඇප් ඇත්තිනවා ඉති ඒක ම හොම ඉස්ටෝ කරගත්ත මං වලට පෙන්න්න මෙතන දවස මෙතන එයාලගේ තීරවා මේ ඩිවයිස් එක හොයා ගන්නවා Bluetooth වලින් තමයි මේක වැඩ කරන්න ඉතින් ම ඩිවයිස ඔන් කරලා නැතිහිද පෙතර පෙන්න්න අපි ඔන් කරල බලම් ඔන් කරගත්තට පස්සයන් ඔන් කරගත්තර පස ඔටෝම කනෙක්ට නම එබා මේක ලෑස්කේ පතර ති මේක පෝට් අතරත් මෙෝ කරගන්න පුළුවන් මංහිතන්නේ පව බට්නය දෙපර එල මම් බැලු දැක්ක මේක පොඩි ටියටෝරියල් ටිය බලල තමයි මේක ගත්තේ මම එවට මම හිතුවෙන මෙච්චර අඩුවට ගන්න පුළුවන් කියල මෙහි ඇරද පව බට්න එක දෙපාරක් ප්‍රෙස් කරපු හම අපේ ඔරියන්ටේෂන් එක වෙනස්සෙන අපිට මේ සූම්මීල් එක මෙම ගිම්බල් එක එජස් කරගන්න හදාගන්න පුළුවන් නැත්තං සූම් ඉන්නවට් කන්න හදාගන්න පුළුව ශා මාරම් වායසි ගයිස් මේක මේ පැත්තට විතරක් නෙමේ පෝට්‍රේට් වීඩියෝ කරන්න පුළුවන් මේක තව මෙතනින් මේක හරවලා වීඩියෝ කරන්න පුළුව එහෙම ඔප්ෂන් ගොඩක් තිනවා මේක ඉතින් මේ මම ෆුල් ට්‍රිවිය් එකක් පස්සේ අරගෙන එන්න මමත් මේක පොඩ්ඩක් යස් කරලා බලලා අපි කොහොමද බලු මේක බැටි ලයි් කොහොමද යම කියල බලමු ඉති මේක මටරං දැනට මේක මේ ගානට මාර වටනවා සාමාන්‍ය 12500ක් 12000 අතර වනේ මට හරියට මතකන ම ඉන්නෝස් එක බලල කියන්න මඉන්න සතියක් විතරගෙනල මේක මං ඕඩ කරලත් ලොකු දවසක්කෙනවා 12900ක් කොනේ ගයිස් හරද 12900ක් කුරිය චාජු එක් ඔක්කොමටික 12900යි ඉතින් මේ ගානට ආරම වාසි පෝටේට් වීඩියෝ කරන්න පුළුවන් ඔප්ෂන් දෙකකින් මෙන්න මෙහෙම මෙන්න මේක මේ පැත්තර හරවල වීඩියෝ කරන්නත් පුළුවන් මේක මේ පැත්තරහල වීඩියෝ කරන්නත් පුළුවන් හරිද ඉතින් වාලා මේක මේවාක පාවිච්චි කරනවන හරි මේවා එකක් ගන්න හිතන්ගෙන හරි මේක එහිට මෙහට හරවද්දි පොඩ්ඩක් ඒටික ඔක්කොම පොඩ්ඩක් හයියෙන් අල්ලගෙන කරන්න නැත්තම් මේක කඩලගිය මේක අය මේද මේ හරි වගේ කඩලගිය අපරාධ මොකද මේ මෝටස් තියන මේ වගේ එතනත් එයාලගේ ඉන්ටඩක්ෂන් ගහල තියෙනවා කොහොමද කරන්න ඕන ප්‍රෙස් මොකද වෙන්නේ පවබටන එක මොකද වෙන්නේ ටසේ මේකට බයි ෆෝන් ඇත්දාන්නතු මේක මේවා කරන්න එපා එහෙම කියලා ගොඩක් ගහල තියෙනවා එක දේවල් ඉතින් පන්ස්නප් කැප්ච2S එක මාර වටිනෝ මංවාලට ෆුල් රිවිය එකක් ලගදි මැරගෙන එන්න හිතාගෙන ඉන්න බලමොපි මේක කොහොමද මේකින් මොනවගේ දේවල්ද කරන්න පුළුවන් ඔච්චර බැටි ලයි් ඇත්තියෙනවාද ඒවගේ දේවල් අපි ඉස්රට බලම් ඉතින් ආටත් මේ වගේ වැදගත් වීඩියෝ ඉස්රට බලාගන්න ඕන්න මගේ චානලක සබස්ක්‍රයිබ් කරන්න ඉතින් වලගේ යාලුවන්ට බලන්න තවශයා කරන්න ඉතින් අපි මේ වගේ වීඩියෝ එකින් ආය හම්බෙව